ටිකට්ටම හිතා හෙට ඉඳන් අවදි සිංහ හේතුවක් මත අම්මා තාත්තා එක්ක මොනක් තියාගන්න අපිට මතක නෑ පින්නතුනේ අවුරුදු 20න් එහා එච්චර මතක නෑ 10න් එහා මතක අවුරුදු 5න් එහා මතක මිනිස්සුන්ට මතක තියෙන අපිට ෆොටෝ සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි එහෙම නෙමෙයි මං ගියා ඔය ළමා වාට්ටුවට කුරුණෑට අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා එදි කෑලි ටික හොදන් තාත්තා පොඩි එකා ගාව තියලා මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුණා තාත්තලා කවුද කියලා තේරුණා නැත්තම් ගානක් නැහැ නෝ කිව්වට හොඳන්නේ පස්සේ අර පොඩි එකාට මොකක් හරි යසනිය මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ට හිරුණා කොහොමද අද ඇගිල්ල තියලා පොඩි එකාට පිළිබන් කියනවද ඈ කට තියලා අදිනවනේ නේ තාත්තා පොඩි එකා දෝතට ගත්තා අරගෙන පිළිතුරු සිහිරි දෙයක් නුඹ කටම නහයට තියලා ඇත්තා අපේ හොල්ලන්නේ කියමු කාටද මතක කාටද ගුණේ සිහිපත් වෙන්නේ අපේ අම්මා අපට කරලා අපේ එකපාර අපේ තාත්තා හැම කරලා තියෙනවා කට පුරවලා අරගෙන විත්තියක් නැතුව වෙන කාටද හැම කරන්න පුළුවන් කාටද පුළුවන් අම්මට තාත්තට දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න අවතාවත් ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි කවදාවත් කිසිම හේතුවක් අය මේ සාධාරණීකරණය කරන්න බෑ මේ හේතුව මට දුන්නේ අත්තට දුන්නා මට දුන්නේ අයියට දුන්නා තමයි කියලා අරගෙන ළමයි තමයි බැලුවේ වොන්නේ අවුරුදු 20න් පස්සේ මට ගෙවුවා එතන කාලේ හුලම් බිල්ල දැක්කේ මම කියන්නේ මාළු මඩංගල බණ කියන්නේ නේ කවදාවත් මේ මනස කිසිම හේතුවක් නැහැ අදිෂ්ඨාන කරගන්න අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ ඒක වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියන මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි ඊළඟට ඔය සහෝදරය මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්ති තරහව ඇවිස් බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන අපේ අයියා නැතිලා සත්‍ය දෙකක් විතර හිටපු එකම සහෝදරය එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා එහෙම නෙමෙයි හොඳේ ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නත් කසාදෙන් පස්සේ මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ
නිකන් මං කියනවට හිතන්න බෑන්ඩ අපේ පවුලේ කවුද එක්ක අහුවෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදිය හැකි. සහෝදරයෝ හැදිය හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදිය හැකිද? අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ නැත්. එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් වෙනවා. මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා ඒ ඇත්තන්ගේ අම්මා තාත්තා සහෝදරයොත් ඈත් කරගන්න. එහෙම වෙන්නේ නැත්. ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි? අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩකඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ පැතිවල තියෙනවද ඉඩකඩම් ගැටලු නැතුවද මං හිතා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. මෙහි පැතිවල නැතුව ඇති. අනිත් පැතිවල හරියට ඕවා තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ තුල හෙට ඉඳන් වෛරය අතාරින්න. කොහොමද වෛරය අතාරින්නේ? අර එක සෙන් කතාවක තියෙනවා. බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා. පින් අනුමෝදන් කරන්න. මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ. පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. මොනවාද? පින්. හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා. නෑ එහෙම නෑ. සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මිනිස්යාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා. අපෙත් මේක නෙමෙයිද තියෙන්නේ? ඔයත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැද්ද? ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැද්ද? දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. පුරුදු වෙන්න. කවදානම් ආය මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද? කවදානම් ආය මේ මහ පොළොවේ ගැටෙන්නද? මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන්න හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා.